හලෝ යාළුවනේ ඉතින් ඕගොල්ලන්ට good morning කියන්න ඕනි. අද මම යන්නේ විශේෂ ගමනක්. මේක මට විශේෂ වෙන්නේ මම ඉපදුන නගරේ තමයි අද මම ඇවිදින්නේ. අමද සිරිපාද යන ගමන් අපි උදේ ආවේ ගෙදරින් ආවේ 6:10ට විතර. රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් අපි බස් එකේ නගිනකොට 8:00යි. ඊට පස්සේ අපි ආවේ කෙලින්ම කුරුවිටට ඇවිල්ලා කුරුවිටින් ස්ටෑන්ඩ් එකකින් තියෙනවා එරත්න බස් විනාඩි 10න් 10ට වගේ එරත්න බස් එක තියෙනවා. ඉතින් අපි එරත්න බස් එකේ නැග්ගේ 9:05ට ඒ බස් එක ඇවිල්ලා. ඊපස්සේ දැන් වෙලාව 10:10යි. දැන් මම ඉන්නේ එරත්නේ අඩවි කන්දේ. මේ පාරෙන් සිරිපාද යන දෙවෙනි වතාව. ඕගොල්ලන්ට මෙතන අඩවි කන්දට එනකම් බස් වල එන්න පුළුවන්. මෙහෙම කිසි අපහසුයක් වෙන්නේ නැහැ. ඉස්සරහින් යන්නේ කට්ටිය අපේ. Ini cuma tuh. Betul marga. ඔයාලා රත්නපුර පැත්තේ ඉඳන් එනවා නම් රත්නපුර ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එතනින් කුරුවිට ඇහැලියගොඩ අවිස්සාවෙල්ල කොළඹ කියන බස් හතරම එන්න පුළුවන්. මේ ඒ රත්න පැත්තෙන් ඕගොල්ලෝ සිරිපා කරුණා කරනවා නම් අපි ආවේ අවිස්සාවෙල්ල බස් එකක. දැන් අපි රත්නේ අඩවි කන්දෙන් බැහැලා උදහට කරුණා කරන ගමන් ඉන්නේ. අපේ නඩේ 9 දෙනෙක් ආවා. ඒගොල්ලෝ ඉස්සරහින් යනවා. අපි ටිකක් පරක් වුණා දෙන්න. අපි නගින්න පටන් ගන්නකොට 10යි 15යි. අපි බලමු අපිට කොච්චර වෙලාවක් යනවද කියලා. සිරිපා කරුණා කරන්න. අපේ මේන් ටාගට් එක එරත්න පාරයි පලාබද්දල පාරයි හම්බෙන තැන අම්බලමට යන එක තමයි. අපි බලමු ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. මේ ක්ලයිමේට් එක කොයි වෙලේ වෙනස් වෙනවද කියලා කියන්න බෑනේ. ඒ හින්දා අපි උඩහටම ගිහිල්ලා බලමු. අපේ දැන් ගැඩින් යන්නේ කොහොමද උත්සවයක් තමයි. ඉතින් ওই පල්ලෙන් වතුර පාරක් ගලාගෙන යනවා. දැන් නම් අපි ඉන්නේ තේ කෑල්ලක් තේවත්තක් අයිනේ උඩහට යන්නේ දැන්. ඔය අපේ කට්ටිය තමයි ඉස්සරහින් යන්නේ. මේ කැඩේ දඟලන්න කරන් යනවා නේ. අපි දැන් උදේට කෑම කාලා ඇඳුම් මාරු කරගෙන දැන් ආයෙත් කරුණා කරන ගමන් ඉන්නේ. සිරිපාදේ කරුණා කරනවා කියන්නේ ඒක වෙනම එකක්. මේ නිස්කාංක වාගේ වටින් නැහෙන දියලි වල සද්දේ ඊට පස්සේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ මේ හැමදේමත් එක්ක අපි සිරිපා කරනවා.
මේ රත්න පාර ගැන විස්තරයක් කරනවා නම් මේ පාර බලාගත්තොත් හැටන් නල්ලතන්ඩි පාරයි රජමාවත කියන පලාබද්දල පාරයි හැටන් පාරයි ගත්තොත් නෙමෙයි සෝරි ඒ රත්න පාරයි ගත්තොත් දුර වැඩිම පාර තමයි මේ ඒ රත්න පාර. මේ රත්න පාරේ කිලෝමීටර් ආසන්න වශයෙන් 12ක් තියෙනවා කියලා කියනවා. එතකොට පලාබද්දල පාර කිලෝමීටර් 10යි. මට මතක හැටියට හැටන් නල්ලතන්දි පාර කිලෝමීටර් 7යි. ඉතින් මේ පාරවල් තුනෙන් දුරම පාර මේක. දැන් වෙලාව 11යි. අපිට පිටිපස්සෙන් තව නඩයක් එනවා. අපිට ඉස්සරහනුත් තව නඩයක් කරුණා කරනවා. මම මීට අවුරුදු 2කට විතර උඩදී ආවා. එතකොට නම් මේ රත්න පාරෙන් වැඩි මිනිස්සු සිරිපා කරුණා කරන්නේ නැහැ. කියන්නේ ඒ දවස්වල අඩුයි. දැන් මේ රත්න පාරේ තියෙන පහසුකම් එක්ක මිනිස්සු හුරු වෙලා ඉන්නවා මේ රත්න පාරෙමුත් සිරිපා කරුණා කරන්න. මේ රත්න පාරේ ඉතින් පඩි පෙන්නම් බලා ගන්න බෑ. ඔන්න ඔය වගේ ගල් වලින් අල්ලපු අඩි පාරක් තමයි තියෙන්නේ. ගොඩක්ම කියන්නේ උම පල්ලම් බැහැලා උඩහට යන්න තියෙන පාරක් තමයි මේක. මේ පාරේ ගොඩක් දියසීරාවල් තියෙනවා. වතුර ප්‍රශ්න නැහැ. මගේ දැන් මෙන්න පල්ලෙනුත් දිය පාරක් ගලාගෙන යනවා. ඕක තමයි ඉතින් පාරේ ස්වභාවය. ඒ අපි ආපු පාර ඉතින් බලා ගන්න උදේ. මෙන්න මෙතන දිය පාරක් තියෙනවා. ඉතින් අපිට පළවෙනි අම්බලම හම්බුණා. මේ මගේ පිටිපස්සෙන් තියෙන අම්බලම තමයි. අපි ගිහිල්ලා බලමු. ඉතින් ඕක තමයි අපිට හම්බෙන පළවෙනි අම්බලම. මේ අම්බලමේ නම බලමු අපි ගිහිල්ලා. මේ අම්බලමේ නම තමයි ජම්බෝල ගහයට අම්බලම කියන්නේ. මේ හරිය ජම්බෝල ගහක් තියෙනවා ඉතින්. දැන් නම් පේන්නේ නැහැ. මෙතන පොඩි විස්තරයක් තියෙනවා මේක ගැන. එහෙම තමයි ඉතින් මේ අම්බලම ඉන්නේ. ඉතින් අම්බලම දිගේ ඔහොම උඩහට තමයි නගින්න ඕනේ. ඉන්න මෙතන විස්තරයක් තියෙනවා. මේ තියෙන්නේ 1900 දී ශ්‍රීපාද ගමන. ඉතින් මේ මිනිස්සු අතීත මිනිස්සු සිරිපා වන්දනා කරලා තියෙන්නේ මොනවද? ඒ තියෙන්නේ අතීතයේ සිරිපාදේ දිස්සලා තියෙන අයුරු තමයි. ඉතින් බලන්න අන්නර යායට උගුම් පහලටම තියෙන්නේ තනි ගලක්. ඒක සෑහෙන විශාලයි. ලොකු ගලක් තියෙන්නේ. කියන්නේ එතනින් මං හිතන්නේ වතුර වැඩි කාලෙට ලොකු දිය හැල්ලක් කඩා හැලෙනවා ඇති.
මම ඔයගොල්ලන්ට ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම් ඒක හරියටම. දිහර බලන්න. මේ සෑහෙන දිග තනි ගලක් තියෙන්නේ. පල්ලටම ඔහොම තියෙනවා මේ උඩහින් ඉඳන්. මේ ගලෙන්නේ. මේ ඉඳන් තමයි මේ පාල්ම ක්‍රොස් කරගෙන ඔහොම යන්නේ. මම හිතන්නේ මේක වැසි කාලෙට නම් මෙතන එහාට මෙහාට යන්න බැරුව ඇති. මොකද ලොකු වතුර පාරක් එනවා ඇති මේ වැස්ස කාලෙට. මෙතනින් නම් පඩි නෑ තනි ගලක් දිගේ තමයි නගින්න තියෙන්නේ. මේ කට්ටිය පස්සෙන් එනවා. මෙතන බෝඩ් එකක් ගහලා තිනවා මේ කම්බි වටින් එහාට ඇතුල් වීම තහනම් කියලා. ඒ කියන්නේ අවදානම් හින්දානේ. වාලක් වෙනවා නම් මේ යන්න එපා කියලා තැන් වලින් යන්න එපා කොයි වෙලාවක. ඔයාලා ගේන කුණු ඒ කියන්නේ ලන්සීට් ප්ලාස්ටික් බෝතල් ඒ වගේ දේවල් තියනවා නම් තැන තැන දාන්න එපා. ඒව දාන්න මේ වගේ තැන් හදලා තියෙනවා. ඒ හින්දා ඒ වගේ තැන් වලට ඔයාලගේ ඔය ඉවත් කරන දේවල් තියනවා නම් ඒ වගේ තැන් වලට දාන්න. කැලෑවට කිසිම දෙයක් දාන්න එපා. අපි දැන් ඉන්නේ දෙවනි අම්බලම ගාව. එතන මම තමයි දෙවනි අම්බලම. මේකේ නම ඩයිමන්ඩ් ගල. ඩයිමන්ඩ් ගල නැවතුම්පල කියන අතන බුදු පිළිමයක් තියෙනවා. අරකට දෙයක් පෙන්නන්න ඕනි. පේනවද දන්නේ නැහැ. ඉස්සෙල්ලා උන්න මේ සයිඩ් එකේ බලනකොට කොළඹ පේනවා. උන්න සයිඩ් එකෙන් බලනකොට තමයි කොළඹ පේන්නේ. අද නම් පේන්නේ මේ බලාකුළුත් එක්ක. දැන් මේක අසුදු ලොකු වෙලා ඒ හින්දා පේන්නේ නැහැ. අපි ගහට යමු. ගේන ප්ලාස්ටික් බෝතල් කිසිම දෙයක් දාලා යන්න එපා. දැන් මේ ඉන්න අංකල් කෙනෙක් ඒ ඔක්කොම අස් කරනවා. යාළුවෝ පොඩියට සිංගුවක් දාගෙන ඒගොල්ලෝ යනවා. අපි දෙවනි නැවතුම්පලට එනකොට 11:54යි. දැන් අපි නවතිනකොට පිටත් වුණා. අපිට උඩහට යන්න ඕනේ හින්දා. පරිසරයේ තියෙන ලස්සන මේක නම් භාවනාවක්. ඈතින් මීදුම් බාගෙන එනවා. මං ආසම් ෆීලිං එකක් තමයි මීදුම අස්සෙන් මේ මීදුම ඇවිල්ලා ඇඟේ වදිනකොට ඒක මට මාර විදියට ෆීල් වෙනවා. තියරලියන ලොකු කනක් තියෙන්නේ. ඉතින් බලන්න මේ එන කඳු වැට ටික ඈතට වෙන්නම තියෙන හැම කඳු වැට්ටක්ම පේනවා. එතෙන්ද බලන්න
අනිත් මේ view එක මහා ලස්සනයි. මේ වගේ view එකක් දකින්න මේ ස්පින් කරලා තියෙනවා කියන්නේ. අන්න සත්තු කෑ ගහනවා. කුරුල්ලෝ පියාඹනවා. මෙතන බන්ට් එකක් තියෙන අර ඇතුලින් වතුර යනවා. එතනින් තමයි ලොකු බටවල වතුර පුරවන පල්ලෙහාට යන්නේ. ඉතින් යන්න අතෙන්ට එනකම් බයිසිකල් වලත් වාහන වල එහෙම එන්න පුළුවන්. එහෙම ආපු කට්ටිය බයික් එහෙම දාලා ඩාට ගිහින් එතන කඩයක් තියෙනවා. මේ හරියට කියන්නේ වර්ණගල කියලා මේක ගහලා තියෙනවා බෝඩ් එකක වර්ණගල කියලා. මෙතන තියෙන්නේ සිරිපාදේ මේ පැත්තේ තියෙන පොලිස් මුරපොළ. බලන්න මේ මිනිස්සු අයදා මේ ඉදිකිරීම වෙනුවෙන් කිලෝ 50ක් බාර සිමෙන්ති පොට්ට ඊට පස්සේ ගලි ඒ හැමදේම උස්සගෙන මේ සිරිපාදේ උඩටම නගිනවා. ඉතින් මෙතන තියෙනවා පූර්ණ සුමන සමන් දේවාලය. මෙතන පූර්ණ සුමන සමන් දේවාලය කියන්නේ මෙන්න මේක. මෙතන හාමුදුරු නමක් අපේ පෙරෙන්නුවලට දානවා. මෙතන උඩත් බුදු පිළිමයක් තියෙනවා. මෙතන ඉන්න මේ හාමුදුරුවම පල්ලේ ආවාසකෙහි වැඩම ඉඳලා ඉන්න හාමුදුරුවම. අපි කලින් පාරේ නෝරත් මේ හාමුදුරුවම වැඩම කරලා ඉඳියා. මේ පාරත් ඉතින් පිරිතුන්ලා ගැට ගන්න යනවා. මේ ටිකේ නම් පඩි හදලා තියෙන්නේ ළඟදී. දැන් මේ පැත්තත් ටික කොන්ක්‍රීට් වලින් පඩි හදන ගමන් ඉන්නේ. එතනත් කඩයක් තියෙනවා දැන්. අපේ කට්ටිය පස්සෙන් එනවා. මම පොඩ්ඩක් ඉස්සර වුණා ඉතින්.
මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. කොළඹට පේන සමනල කඳු වැටිය ආයි සිරිපාදයට පෙනෙන කොළඹ නගරේ. ඇත්තටම එහෙම පේනවා. අපේ අක්ක පුතුන්ගේ වැඩ ඉතින්. අර එන්නම් තනිකර තියෙන්නේ ගල් පොත්ත. තනිකරම ගලක් ඒක. මේ ගල උට්ටක් ගියයි. ඉතින් ඔයාලට එනවද? රැහැයු කෑ ගහන සද්දේ. රැහැයු කෑ ගහන සද්දෙත් එක්ක පල්ලෙන් දියැලක් කඩාගෙන යන සද්දෙත් එනවා. ඔය ඉස්සරහෙන් යන්නේ මාත් එක්ක බඹරකන්ද කැම්පින් කරන්න ගියේ මගේ යාළුවෝ දෙන්න. අර වතුර පාරේ සද්ද වැඩි. ඒ කියන්නේ ඔන්නේ පල්ලේ ටිකෙන් තමයි ගැල්ල කඩා වැටෙන්නේ. බලන්න ඒ සද්ද දෝංකාර දෙන විදිය. ගොඩක් නැවතුනා මහන්සි කරගෙන. අපේ තව යාළුවෝ කට්ටිය පල්ලේ එන ගමන් අතකයි තින් අපි මෙතන පොඩ්ඩක් කියලා ගිමන් හරිනවා. දැන් නම් හොඳ අවුවක් වැල්ලා තියෙනවා මෙතෙන්ට. මේ ගමන ඉතින් මේ පාරෙන් මාරම හැක් එකක් තියෙන්නේ. තැනින් තැන පොඩ්ඩ ඉඳලා තමයි යන්න ඕනේ මෙතන. දැන් නම් ටිකක් කවුව පායලා තියෙන්නේ. අපි දැන් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හරියටම දුරක් කියන්න බෑ මේ කොහෙවත් එහෙම ගහලා නැහැ. තව කොච්චර යන්න තියෙනවද? දැන් කොච්චර ආවද කියලා එහෙම ප්‍රමාණයක් ගහලා නැහැ ඉතින්. බලන්න මේ නිස්කංක වල බලන්න ඉතින් ඔය ඉස්සරහින් තියෙන ගස් ඒවැ පිහිටලා තියෙන විදිහ. ඊට පස්සේ ඒ ගස්වල තියෙන පාසි එක පාසි වර්ග බැඳිලා තියෙනවා ගහ මුදුන්ට යනකම්. මෙතන තියෙනවා වතුර වලක්. බලන්න මේ වතුර වල පිරිසිදුකම. මේ වතුර සෑහෙන පිරිසිදුයි.
බලන්න ඉන්නේ මේ ගල්වල වාසි බැඳිලා ඒ ගල් වලින් කොහොම වතුර බේරෙන හැටි පාසි බැඳිලා මෙහෙම පාසි බැඳිලා ඒ පාසි උඩින් තමයි වතුර වැටෙන්නේ. ඒක දුරට මාර ලස්සනයි. මෙහෙන් කෙලින්ම මේ දොල කරාගෙන යනවා. යාළුවට පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් යාළුවගේ බෑග් එකත් මම ගත්තා. බලන්න මේ පාර මාර නිදහස්. මේ ලස්සන යම්මෝ අපිට මෙතකන් හම්බුනේ නැති සතෙක් අපිට හම්බුණා. අපේ ජාතික පක්ෂය වලිගු කොලෙක්. කොල්ල වැඩ දන්නේ. එයා කැලේට කියානේ. දැන් වෙලාව 1:22යි. මේ රත්නපාරේ අම්බලන් 10ක් තියෙනවා කියලා කියනවා. අපිට තාම අම්බලන් දෙකයි නේද? අපිට තාම අම්බලන් හම්බුනේ 2යි. ඒ කියන්නේ ඉස්සරහට තව අම්බලන් 8ක් හම්බෙන්න ඕන කියලානේ. අපි බලමු අම්බලන් අපිට 8ක් තව හම්බෙයිද කියලා. මම නම් කියන්නේ මේ රත්න පාරෙන් එනවනම් සාමාන්‍ය ගොඩාක් උදින් එන්න පුළුවන් තරම් පාන්දරින් එන එක තමයි හොඳ. මේ ඉතින් මේ උඩහට ගෙනියන ගල් ඕක පොර කවර ASCII තියෙන්නේ කළු ගල් කෑලි. ඒ කියන්නේ අර කොන්ක්‍රීට් දාන ගල් අන්න ඒවා. උඩහ අම්බලන් හදන්න, එතකොට පඩිපෙල් හදන්න, මේ වගේ දේවල් වලට මේ කළු ගල් අරන් යනවා. මේවා කළු ගල් ගොඩක් බර හින්දා එකපාර ගෙනියන්න බෑ. ඉතින් මිනිස්සුත් එක්ක එකතු වෙලා තැනින් තැනට තිය අරන් යන්නේ. මට මේ සිරිපාද විශේෂ වෙන්නේ සිරිපාදේ අවාරි කියන එකක් තියෙනවා. අන්නේ අවාරි මාස 6 මේ සමන්දේව ප්‍රතිමාව ඊට පස්සේ දේව ආවරණ ඒ හැමදේම තැන්පත් කරලා ඉන්නේ
මම ඉන්න නගරේ. ඒ කියන්නේ මගේ නගරේ තමයි ඒ සාන්දේව ප්‍රතිමාව තැන්පත් කරලා තියන්නේ. මෙතන පල්ලේ අම්බලමක් තියෙනවා. මෙතන සීතගඟුල. ඊට උඩින් තියෙනවා කඩයක්. අපි පල්ලට ගිහිල්ලා බලමු මේ අම්බල මොන වගේද කියලා. ඉතින් අර දැක්ක කොන්ක්‍රීට් ගල් ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට. මේ අම්බලම හදන්න. මේ අම්බලමේ නමක් නම් දාලා නැහැ. මේ අම්බලේ නම මොකක්ද? අම්බලේ නමක් නම් දාලා නැහැ. අපි පොඩ්ඩක් බලමු. පල්ලට ගිහිල්ලා මෙන්න උඩින් එන සීතලගඟුල ඔන්නෝම තමයි අපි යන්න ඕනේ. මේ දෙපැත්තේ කේබල් දෙකක් ගහලා තියෙනවා. පල්ලේ වලක් දාලා තියෙනවා. එතනින් අර රතු පාට කොඩි වගේ දාලා තියෙන එතනින් එහාට යන්න දෙන්නේ නැද්ද කොහෙද? මේකේ ගම් වතුර දානවා. වැස්ස වැඩි දවස් වලට මෙතනින් යන්න හරි අමාරුයි ඉතින්. මම හිතන්නේ මේ අම්බලම ගොඩක් ලොකු කරනවා. දෙපැත්තෙන් ලොකු වලවල් දෙකක් කාරලා තියෙනවා. කොහොම තමයි ඉතින් මෙතන තියෙන විදිහ. අපි එහා පැත්තට ගියාට පස්සේ පෙන්නන්නම් එහා පැත්තේ තියෙන්නේ මොනවද? අර අතන පඳුරු එහෙම ගැට ගහලා තියෙනවා. ඒ ටික මම එහා පැත්තට ගියාට පස්සේ පෙන්නන්නම්. අපි දැන් සීතගඟුලට යන ගමන් ඉන්නේ. ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා. ඉතින් මේක තමයි සීතලගඟුල. මේ ටික නම් ටිකක් ගැඹුරයි. මොනවද තමයි තියෙන්නේ. මේවල තමයි ගොඩක්ම ගැඹුරු. අපි බලමු නානවද නැද්ද කියලා අයිඩියා අරගෙන ටිකක් වෙලා මෙතන ඉඳලා ආයි කරුණා කරනවා. උඩ කඩේට යනවා. අපි දවල්ට කන්න දැන්. දවල්ට කාලා ආයෙත් අපි කරුණා කරනවා. දැන් වෙලාව 2:34යි. මෙතන බුදු පිළිමයක් තියෙනවා.
යන්න හදන්නේ කාලා ඊට පස්සේ අපි ආයි යනවා උඩහට. අපි දැන් කාලා ආයෙත් ඉඳපු කඩෙන් එන්න උඩහට කරුණා කරන්න ගත්තා. දැන් වෙලාව 3:04යි. අපි ටට්ටක් ගාලා දැන් යනවා. මොකද කලුවර වැටෙන්න කලින් අම්බලමට යන්න ඕනේ. ඈත පේනවද දන්නේ මෙන්න එතන කොට්ටෝරුවේ ගහක් විදිනවා. ආමලා කොට්ටෝරුව ගහක් විදිනවා. දැන් නම් වැස්සක් ආවා. මම මේ කුඩේ ඉහළගෙන ඉන්නේ GoPro එක දෙගෙන හින්දා. අපේ කට්ටිය දැන් ඉවසි දාගෙන යනවා ඉස්සරහට. දැන් නම් වැස්ස පායලා තියෙන්නේ. යාළුවෝ දෙන්නෙක් කන්නතන ඉන්නවා. පුරු කට්ටිය මෙහි යනවා. මං තාම ගලවලා නැහැ මේක. මං ගලව ගන්න ඕනේ. අපිට ඉතින් 4 වෙනි අම්බලමත් හම්බුණා. අපි දැන් ඒක පහු කරගෙන ආයෙත් කරුණා කරනවා. මෙහි අඹුරුයි ගොඩක්. මගේ අපේ සද්ද හා ඒක ගෑවා අපේ රන් අරන් දුන්නා නේද අපි මේ සුදු පාටයක් කන්නේ නෝ රෙඩ්ඩා අපි දැන් ඉස්සරහට යනවා. ඔයාලට පෙන්නන්නම් මම. මේ තියෙන්නේ මෙන්න මේ පාර තමයි මාලිබුඩ පාර. මට මගේ හෙන අයිඩියා එකක් තියෙනවා මේ පාරෙනුත් කවදා හරි සිරිපා කරුණා කරන්න. බලමු ඉතින්.
ශ්‍රීපාදයේ මාලිගොඩ එතනින් ඉස්සරහට යනවා දැන්. ඉවරයි දැන් නම් පායලා තියෙන්නේ. දැන් නම් වටේටම මිදුණු. මේ හැමතැනම මිදුම් බාලා තියෙන්නේ මේ. දැන් වෙලාව 5:00මාරයි. කලුර වෙන්න කලින් අපි කොහොම හරි යන්න ඕනේ. ආස්තරේ ඉන්න. බලාගෙන යනවා. අනිත් වටේටම මීදුම් බාලා තියෙන්නේ. වටේ. ඉතල තියෙන තාම පොඩි තියෙනවා. අපි ආයෙ උන්නේ පාරේ හොම. දැන් ඉන්නේ එතන. ඉතින් බලන්න ඉස්සරහ මීදුම් බාලා. එතනින් පල්ලේ හිම ප්‍රපාතේ. අද මේ හැමතැනටම අපි ඉන්න හැමතැනටම මීදුම් බාලා තියෙන්නේ. බලන්න ඉතින් ෆීල් අම්මා පොඩි කෝඩි විතරනවා. මේක දෙකද සම්පන්නක නේද කොළඹ වෙන්නේ. වුණා කෙනෙක් දැන් වෙලාව 6:02. අපි තාමත් මග. අපිට හිතපු විදියට අම්බලමට යා ගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. අපි කට්ටිය තාම පල්ලේ එන ගමන් තව කොච්චර දුරක් තියෙනවද කියලා දන්නෙත් නෑ අපිට හරියට. මේ පාරේ දුර සලකුණු කරලා නෑ. ඒ හින්දා අපිට තව කොච්චර දුරයිද කියලා දැනගන්න විදිහකුත් නෑ. කොහොම හරි යන්න ඕනේ උඩහටම. කොච්චර මහන්සි වුණත් මේ view එක දකින්නකොට ඒ මහන්සි නැති වෙලා යනවා. ඒ හින්දා අපි කොහොම හරි උඩහට යන්න ඕනේ. දැන් නම් පල්ලෙහා කිසිම දෙයක් පේන්නේ නැහැ. හැමතැනම මීදුම් බාලා තියෙන්නේ. අපිට තව උඩහට සෑහෙන දුරක් යන්න තියෙනවා වගේ. අපේ අනිත් යාළුවෝ ටිකත් ආවහම අපි ආයි ගමන පටන් ගන්නවා. අපි පාරේ එනකොට පරණ අම්බලමක් හම්බුණා. මට පළක් හම්බුණා.
පරණ අම්බලමක් හම්බුණා. ඇතුළට නෑ යන්න බෑ. කලවරයි. මේක තනිකර හදලා තියන්නේ ගල් වලින්. කළු ගල් වලින් හදලා තියන්නේ මේක. අතහැරලා දාපු අම්බලමක්. හොයාගන්න නෑ. උඩට යන්න නැගගත්තා. මම දැන් ඉන්නේ පරණ අම්බලම උඩ. බලන්න ඉතින් මේ පල්ලේ ටික නම් පේනවා. මෙහෙනම් තනිකර මීදුම තියෙන්නේ. මේක තමයි මේ අම්බලමේ ස්වභාවය. කැලෑව වැවිලා මේක දරා වැටිලා තියෙන්නේ. හයිකේකින් පස්සේ මේ වගේ තැනකට මුළු ඒරියා එකම තියෙන තැනකට ආවම මාරම ෆීලිං එකක් දැනෙනවා. ඉතින් යන්න මේ ඔන්න ගන්නේ කැඩෙන්නේ ඉවරයි. කැඩිට් කරාට කොක දින්නක් තිබ්බනේ. පොඩ්ඩයි ඉන්නවද දඟලන්නටෝ. මුණු දිහා බලපන්. මේ අම්මා මේට ආව මුණු අම්මා ගිහලා වැඩ අපි දැන් මෙතන යනවා දැන් ආදී. අපිට ගාලා අම්බලමට යන්න ඕන. ආඩි අම්බලමට යන්න නම් ටිකක් දුරයි. දැන් නම් කලුවර වැටිගෙන ඉන්නවා අපි නවත්තන්න. යාළුවෝ කට්ටිය නම් පස්සේ මම ටිකක් ඉස්සර වුණා. සිරිපාමලුයි ගන්ටාර සද්දෙත් ඇහෙනවා මේ චූටියට. අපි දැන් අම්බලමට ගොඩාක් ලං වෙලා ඉන්නේ. තව චූටි දුරයි අම්බලමට යන්න තියෙන්නේ. බලන්න ඉතින් ලයිට් එකෙන් පේනවා දැන්. මේ අම්බලමේ පල්ලේ කඩේට යනවා. අපි හිතුවට වඩා ඉක්මනට අපිට අම්බලමට එන්න පුළුවන් වුණා. දැන් ඉතාව 6:20යි. පෙන්නන්නම් අම්බලම ගිහිල්ලා ආවා අම්බලමට. මේක තමයි අපි ටාගට් කරපු අම්බලම.
තමයි ඉතින් අම්බලම තියෙන්නේ. මෙතනත් කඩයක් තියෙනවා. මට ඕනට පෙන්වන්න බැරි වුණානේ. දැන් අපි ඉන්නේ පලාබද්දල පාරේ. ඒ රත්න පාර ඉවර වුණා. ඉතින් ඔය තියෙන පලාබද්දල පාර. පලාබද්දල පාර පටන් ගන්නෙ රත්නපුර පැත්තේ. රත්නපුරේ ඉඳන් එනවනම් රත්නපුර ස්ටෑන්ඩ් එකට ආවම පලාබද්දල බස් තියෙනවා. ඔයගොල්ලෝ කොළඹ පැත්තේ නම් එනවනම් කුරුවිටට ආවම පලාබද්දල බස් තියෙනවා. අර අන්න අතනින් උඩට පේන්නේ ඒ මහගිරි දඹේ හරිය. එතනින් උඩ තමයි ඉතින් මළුව තියෙන්නේ. දැන් අපි යාළුවෝ කට්ටියත් එක්ක කතා කරලා බලලා මේ අම්බලමේ නවතිනවද නැද්ද කියලායි ආඩි අම්බලමට යනවද නැද්ද කියලායි තීරණය කරනවා. අපි try කරනවා කොහොම හරි ආඩි අම්බලමට යන්න. අපේ යාළුවෝ ටික දැන් උඩහට ගිහිල්ලත් දන්නේ නැහැ මං ආපු උදාවේ. මම දැන් පල්ලට යනවා. ඉතින් මෙතන ඉඳන් අපි කරුණා කරන්නේ පලාබද්දල පාරේ. ඒ රත්න පාර මෙතනින් ඉවරයි. දැන් අපි පලාබද්දල පාරේ යනවා. හවස නම් වැස්සා ගොඩක්. ඉතින් මේක තමයි පලාබද්දල පොලිස් මුරපොළ හැරමිට පාන. හැරමිටි පාන. දැන් කලවර වැටිගෙන ඉන්නේ. වැටිගෙන නෙමෙයි කරවල වැටිලා තියෙන්නේ. අපි තීරණය කළා ආඩි අම්බලමට වෙනකම් යන්න. දැන් නම් කලවරයි ගොඩක්. ඉස්සරහම තියෙනවා විහාරය. මේ විහාරේ නම බලමු. මට මතක නෑ හරියට. මේකේ නම ශ්‍රී වනරතන විවේකාගාරය. යන්නේ අන්න කාපාටට ලයිට් එළියක් පේන්නේ. ඒ මළුවේ ලයිට් එක. මෙතන සමන් දේවාලයක් තියෙනවා. අපි ඉතින් දැන් මකර තොරණේ ඇතුළට ආවා. නේනෝ තන බුදු පිළිමයක් තියෙනවා. මෙතන සමන්දේව ප්‍රතිමාවයි. ආයේ මෙතන හිටි බුදු පිළිමයක් තියෙනවා. අපි යාළු වෙනවා නම් ඉන්න ඕනේ. ආවට පස්සේ අපි උඩහට කරුණා කරනවා. අපි දැන් ආඩි අම්බලමට ඇවිල්ලා ඉන්නේ. උඩහට යන්න බෑ කූඩෙත් එක්ක දැන් වෙලාවත් ගොඩක් රැ වෙලා. ආඩි අම්බලමේ ඉඳලා හෙට උදේ පාන්දර කරුණා කරන්න කියලා තමයි හැදුවේ. ඔන්නම තමයි ආඩි අම්බලම ගාවට ආවම මෙතනින් කඩයක් තියෙනවා. මේ පැත්තේ අම්බලම. මෙතනින් හොම් පාරකට උඩහට තමයි යන්න තියෙන්නේ.
මෙන්න එතන කහ පාට ලයිට් එකක් පේන්නේ. එතන තමයි මළුව. මට්ට හීලලා ඉතින් මීතුම් බානවා සෑහෙන්න. අපි තව ටිකක් වෙලා ඉඳලා රැට කාලා නිදා ගන්නවා. 18ක් තීත බාර තියෙනවා. හැබැයි කිරීත බාර වලට වඩා අසුල් පන්තියේ මොහුගම් මරණවමයි. හරිද? එතකොට යකේ දැකලා හනිබයට කන යනවා. වෙනද තරම් නම් සීතල නැහැ වුණාට සීතලයි. ශරීරයට ඇතුළත නීලියකාදී දුර්ගම කීලියකා අපේ කට්ටිය නම් ඇතුලේ මුල්ලෝ පතුරක් දාගෙන ඇලවිලා ඉන්නවා. ඕගොල්ලන්ට පේනවද මේ මීදුම ගලනවා. මේ මගේ වටේට සම්පූර්ණයෙන්ම මීදුම තියෙන්නේ. මේ හතර වටේට මීදුම් බාලා තියෙන්නේ. මළුවේ ගන්ටාර සද්දෙත් ඇහෙනවා දැන්. බලන්නකො ඉතින් මේ ආඩි අම්බලමට ආවහම තියෙන නිස්කලංක බව කියන්නේ වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. උලගහමන සද්දෙයි මළුවේ ගන්ටාර සද්දේ විතරයි ඇහෙන්නේ. ඉතින් අපි දැන් නිදා ගන්නවා තව ටිකකින්. දැන් කිව්වොත් තව ටිකකින් නිදාගෙන හෙට උදේ පාන්දර හරින්න ඕනේ මළුවට කරුණා කරන්න.